සිරස වොයිස් වැඩසටහන හරහා කරලියට කන්නා ගැන තමයි අද අපි කතා කරන්නේ. ඇය සිරස වොයිස් හරහා වොයිස් ග්ලෝබල් එකට යාමටත් සමත් වුණා. ඇය ඉතා නිදහස් තරුණියක්. ඒ වගේම ඩවුන් සවුත් ආරුගම්බේවල සින්දු කියමින් ඉන්න අතරේ තමයි සිරස වොයිස් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ටුවරිසම් පැත්තෙන් ජොබ් එකක් කරන්න තමයි ඇයගේ අනාගත බලාපොරොත්තුව. දැනටමත් ඇය රෙස්ට් හවුස් වල සින්දු කියන්න යන බව මාධ්‍යයට පවසා තිබෙනවා. ඉතින් ඇයගේ නම කන්නා වුණත් වොයිස් එකෙන් ඇය ජනප්‍රිය වුණේ හනා නොහොත් හනී නමින්. කෙසේ වෙතත් ඇයට අවසන් මහා තරගයට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඇය ඉතාමත් ජනප්‍රිය වුණා මෙම වැඩසටහන හරහා. සම්මුඛ සාකච්ඡාවකට එක්වුණු ඇය නම් පවසා තිබෙන්නේ ඇයට මුහුද නැතුව නම් ජීවත් වෙන්න බැහැ කියලා. මොකද ඇය මුහුදට ඒ තරම් ආදරෙයි කියලා තමයි ඇය පවසා තිබෙන්නේ. කන්නාට සිටින්නේ සහෝදරයෙක්. ඉතින් තමන්ගේ මල්ලිත් එක්ක ඉතාමත් සතුටින් කාලය ගත කරන බව තමයි ඇය පවසන්නේ. ඉතින් කන්නාට තියෙන්නේ වෙනස්ම හඬක්. එම නිසා තමයි මෙම වැඩසටහනින් ඇය වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුණේ. ඉතින් මේ දිනවල ඇය ප්‍රසංග රාශියකට සහභාගී වෙන බව පවසනවා. ඉතින් මේ හැම දෙයක්ම ඇයට ලැබුණේ වොයිස් හරහා කියලා තමයි ඇය පවසන්නේ. ඉතින් ඉතාමත් සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන ඇය තමන්ගේ කරේ පංචායුධය තවමත් පැළඳගෙන සිටිනවා. කන්නා පවසන්නේ ඇයගේ විනෝදාංශ කියලා ඇයගේ බල්ලත් එක්ක ඇවිදින්න යන එක තමයි. ඇයගේ බල්ලගේ නම චාලි කියලා තමයි කන්නා පවසන්නේ. ඉතින් ඉතාමත් සතුටින් කාලය ගත කරන ඇය ඉතාමත් නිදහස් තරුණියක්. ඉතින් අපි ඇයගේ අනාගතයට සුබ පතමු. මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.